හෙලෝ ගයිස් දයි බලන් ට්‍රිපලිට ස්ටාස් පලට්ෆෝර්ම් එක චිකන් රෝඩ් කෙන ගේම ප්ලේ කල හොඳ ගාන හොයාගන්න විදි එෙන අපියම වීඩුව එකට වීඩියෝගෙන යන්න කලින් මං ඔයාලට මතක් කරනවා අපේ ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා ඒ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා අලුත් account එකක් ක්‍රියේට් කරද්දී ඔයාලට දාන ගාන වගේම ගාන බෝනස් එකක් විතර ලබා ගන්න පුළුවන්. ඒකෙන් ඔයා රුපියල් 1000 ඩිපොසිට් කරොත් ඔයාලට රුපියල් 1000 බෝනස් එකක් විතර හම්බ වෙනවා. හරි අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම මතක් කරන්න ඕන ඔයා ට්‍රිපල් ස්ටාර්ස් account එක ක්‍රියේට් කරගෙන නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එක ටච් කරලා ඒ වීඩියෝ එකේ තියෙන විදිහට account එක ක්‍රියේට් කරගන්න. දැන් අපි බලමු කොහොමද චිකන් රෝඩ් ගේම් එකට යන්නේ කියලා. ඔයා මෙතන උඩ කැසිනෝ කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන කැසිනෝ ගේම්ස් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ උඩ සර්ච් බාර් එකේ චිකන් රෝඩ් කියලා සර්ච් කරන්න. හරි. දැන් මෙතන චිකන් රෝඩ් කියන ටච් කරන්න. හරි ඉතින් මෙන්න මේ විදිහටම අපිට ගේම් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේක ප්ලේ කරන විදිහ පොඩ්ඩක් කියලා දෙන්නම්. දැන් මෙතන මේ ප්ලේ කියන බටන් එක ටච් කරාන් පස්සේ මේ ගොකුලා පළවෙනි කොටුවට යනවා. ඒ කියන්නේ 1.03 x කියන කොටුවට යනවා. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ගිනි දැලි වගේ පත්තු වෙනවා. දැන් ඔයා හිතන්න මෙතන පළවෙනි කොටුවේ ඉන්න ගමන් ප්ලේ කියන එක ටච් කරාට පස්සේ එනවා ගෝ කියලා එකක්. ඔයා ඒ ගෝ කියන එක ටච් කරාට පස්සේ ඔයා පයින්නවා දෙවෙනි කොටුවට. දැන් ඔයා හිතන්න එකපාරට ඔයා දෙවෙනි කොටුවේදී අනිත් කොටුවට පනිද්දි ගිනි දැල්ලක් වගේ පත්තු වෙලා ඔයා ඒකට පිච්චිලා යනවා. ඒ වුණොත් එහෙම ඔයා මේකට දාපු සල්ලි ලොස්ට් වෙලා යනවා. ඉතින් මේ විදිහට තමයි මේක සෙල්ලම් කරන් තින්නේ. ගෝ බටන් එක දිදී ඉස්සරහට යන්න. ඉස්සරහට ඇති හම්බෙන ගන්න වැඩි වෙනවා. ඒ යන ගමන් බැරි වෙලා හරි ඉස්සරහට දෙක කොටු කර මෙන්න මේක ගිනි දැල්ලකට අහුනොත් එහෙම ඔයා පිච්චිලා යනවා. පිච්චිලා යනවා කියන්නේ ඔයා මේකට දාපු ගාන ලොස්ට් වෙනවා. ඒ වගේ මෙතෙන් දකුණු පැත්තේ උඩ කැල් තුන ටච් කරාම අපිට බලා ගන්න පුළුවන් ගේම් රූල්ස් යටතේ මේකේ ගේම් රූල්ස් ටික. හරි. දැන් අපි පොඩ්ඩක් මේ ගේම් එක ප්ලේ කරලා බලමු. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඉස්සරහට යන්න තියෙන්නේ. ගෝ කියන එක ටච් කරාන් පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. කෑෂ් අවුට් කියන ටච් කරාන් පස්සේ අපිට දිනපු සල්ලි ගන්න පුළුවන්. අපි තව ටිකක් සෙල්ලම් කරලා බලමු.
ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි මේක සෙල්ලම් කරන් තියෙන්නේ. ගෝකින් එක එපුවම පස්සේ ඉස්සරහට ඔයාලට යන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන. ඔයාලා මේකට අලුත් නම් මුලදී ලොකු ගණන් දාන්න නැතුව පොඩි ගණන් දාලා සෙල්ලම් කරලා බලන්න.